කෙනෙකුට ජීවිතය නැති කරගන්න තරම් නැත්තම් මැරෙන්න හිතෙන්නේ ඇයි? සමාජයේ ගොඩක් දෙනෙක් හිතන්නේ ඒකේ මනුස්සයන්ගේ තියෙන දුර්වලතාවය කියලා. ඒකනේ සමාජයේ ගොඩක් අය කියන්නේ එයාට හරි දරාගන්න බෑ, එයා හරි දුර්වලයි කියලා. ඒක ඇත්තක්ද? නැත්තම් මේක මානසික ලෙඩක්ද? අද අපි කතා කරන්න යන්නේ සමාජයේ ගොඩක් දෙනෙක් කතා කරන්න බය මාතෘකාවක් ගැන. ඒ තමයි suicidal thoughts. මේ සියදිවි නසා ගැනීමේ සිතුවිලි කියන්නේ රෝගයක්ද? එහෙමත් නැත්තම් රෝග ලක්ෂණයක්ද? මේ සිතුවිලි එනකොට අපේ මොළය ඇතුළේ වෙන විද්‍යාත්මක වෙනස මොකක්ද? මේ වෙනකොට නූතන ස්නායු විද්‍යාවෙන් පිළිඅරගෙන තියෙනවා මේ සියදිවි නසා ගැනීම තනිකරම ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් කියලා. මේ වීඩියෝ එක ඔබට හෝ ඔබේ ආදරණීයකගේ ජීවිතය බේරගන්න උපකාරී වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පුංචි ආදරණීය ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ අවසාන තප්පරේ වෙනකම්ම රැඳිලා ඉන්න කියලා. මුලින්ම අපි මේ ප්‍රශ්නට උත්තරේ හොයාගමු. සියදිවි නසා ගැනීමේ සිතුවිලි කියන්නේ තනිවම පවතින රෝගයක් නෙවෙයි. මේක රෝග ලක්ෂණයක්. එහෙමත් නැත්නම් සිම්ප්ටම් එකක් විතරයි. ඔබට මතකද ඔබට අන්තිමට තදට උණගත්තු දවස? අපේ ඇඟට විස බීජයක් ඇතුළු වුණාම ඇඟ ඒක පෙන්වන්නේ උණ කියන රෝග ලක්ෂණේ. හරියට ඒ වගේම තමයි අපේ මනසට සහ මොළයට දරා ගන්න බැරි තරම් වේදනාවක්, හිස් බවක්, නැත්තම් ડિප්‍රෙෂන් වගේ තත්ත්වයක් ආවම මොළේ නිකුත් කරන අවසාන අනතුරු ඇඟවීමේ සංඥාව තමයි දැන් නම් මැරෙන්න ඕනේ කියන එක. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලිවම කියනවා මේ සියදිවි නසා ගැනීමේ සිතුවිලි කියන්නේ ක්ලිනිකල් ડિප්‍රෙෂන්, බයිපෝලර් ඩිසෝඩර් වගේ ප්‍රතිකාර කරන්න පුළුවන් මානසික තත්ත්වයන්ගේ ප්‍රධානතම ලක්ෂණයක් කියලා. දැන් අපි බලමු මේ සියදිවි නසා ගැනීමේ සිතුවිල්ලක් එන මොහොතේ මොළය ඇතුලේ මොකද වෙන්නේ කියලා. කෙනෙක් මැරෙන්න හදන්නේ හිතා මතාම නෙවෙයි. ඒ වෙලාවට මොළේ සිස්ටම් ක්‍රෑෂ් එකක් වෙනවා කිව්වොත් ඒ වචනේ හරියටම හරි. අපිට සතුට සංසුන්කම දෙන සෙරොටොනින් සහ ඩොපමින් කියන හෝමෝන මට්ටම එක පාරටම මොළේ බිඳුවටම බහිනවා. දිගින් දිගටම තියෙන ස්ට්‍රෙස් එක නිසා මොළේ පොරාම කෝටිසෝල් කියන ආතති හෝමෝනය පිරෙනවා. මේකෙන් මොළේ සෛලවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අවුල් කරනවා. අපේ මොළේ ඉස්සරහා තියෙන කොටස එහෙමත් නැත්නම් ෆ්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක තමයි අපිව තර්කානුකූලව හිතන්න, නිවැරදි තීරණ ගන්න උදව් කරන්නේ. හැබැයි මේ අධික ආතතිය නිසා මේ කොටස తాවකාලිකව ලොක් වෙනවා. එනිසා ඒ පුද්ගලයට ප්‍රශ්නට තියෙන වෙන විකල්ප විසඳුම් පේන්නේ නැහැ. ඒත් එක්කම අපේ බිය සහ ආවේග පාලනය කරන ඇමිග්ඩලා කියන කොටස අධික්‍රියාකාරී වෙනවා. ඒ නිසායි කට්ටිය එක පාරටම අර වගේ දරුණු තීරණ ගන්න පෙළඹෙන්නේ. මේක නිකම්ම නිකං කතාවක් නෙවෙයි. The American Journal of Psychiatry එකේ පළ කරපු පර්යේෂණයකින් ඔප්පු කරලා තියෙනවා මේ සියදිවි නසාගත් පුද්ගලයන්ගේ සෙරොටොනින් ප්‍රතිග්‍රාහකවල පැහැදිලි අඩුවීමක් සහ ෆ්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක අඩපණ වෙලා තිබුණා කියලා. ඒකෙන් පැහැදිලි වෙනවා මේ සියදිවි නසා ගැනීම කියන්නේ තනිකරම ජීව විද්‍යාත්මක එහෙමත් නැත්නම් බයොලොජිකල් ක්‍රියාවලියක් කියලා. හරි. එහෙනම් අපි දැන් කතා කරමු මේ සිස්ටම් එරේකින් ගැලවිලා අපේ මොළය ආයෙත් රීස්ටාර්ට් කරන්නේ කොහොමද කියලා. මේ සියදිවි නසා ගැනීමේ සිතුවිලි ගොඩක් වෙලාවට එන්නේ ෂණික ආවේගයක් විදිහට. ඒ නිසා අර දරුණු සිතුවිල්ල ආපු ගමන් මම තව විනාඩි 5ක් ඉන්නවා කියලා හිතාගන්න. එතනින් නැගිටලා ගිහිල්ලා වතුර එකක් පීලා මූණ හොදගන්න. පරිසරය වෙනස් වෙනකොට අර සිතුවිල්ලි වේගය අඩාල වෙනවා. මනෝවිද්‍යාවේ තියෙනවා 5-4-3-2-1 ක්‍රමය කියලා එකක්. ඒ කියන්නේ වටපිට බලලා ඔබට පෙනෙන දේවල් 5ක්, අල්ලන්න පුළුවන් දේවල් 4ක්, ඇහෙන ශබ්ද 3ක්, දැනෙන සුවඳවල් 2ක් හඳුනගන්න උත්සාහ කරන්න. මේකෙන් වෙන්නේ
ලොක් වෙලා තියෙන මොලය ආයි සාමාන්‍ය තත්ත්වයට එන එක. ඔබ දිගින් දිගටම මානසිකව වට්ටන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න. ඒ වගේම පොඩි හරි වෙනසක් කරන්න. සින්දුවක් අහන්න, චිත්‍ර අඳින්න වගේ දේවල් වලින් මොලේ ඩොපමින් මට්ටම ස්වභාවිකම වැඩි කරගන්න පුළුවන්. අපි වටේ ඉන්න අපේ ආදරණයන්ගේ මේ තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ. කවුරු හරි ප්‍රශ්නයක් කිව්වම ඕවා ගණන් ගන්න එපා කියලා එහෙමම හැල්ලු කරලා දාන්න එපා. ඒ වගේම එයාගේ ප්‍රශ්නේ විනිශ්චය කරන්න යන්නත් එපා. මුලින්ම එයා කියන්නේ මොකක්ද කියලා ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. මොකද මේ පුංචි ඇහුම්කන් දීමකින් පුළුවන් මේ වගේ සියදිවි හානි කරගන්න හිතෙන සිතුවිල්ලක් නැති කරලා එකෙනෙක්ගේ ජීවිතය බේරගන්න. අවසාන වශයෙන් ඔබටත් කවදාහරි මේ වගේ දරාගන්න බැරි හිස් බවක්, තනිකමක්, වේදනාවක් දැනෙලා තියෙනවද? එහෙනම් කරුණා කරලා තනිවම මේවා විඳවන්න එපා. මේවා ලැජ්ජ වෙන්න ඕනේ කාරණා නෙවෙයි. මේ වෙනකොට ලංකාවේ මේවට 100%ක්ම ප්‍රතිකාර කරන්න පුළුවන් ආයතන තියෙනවා. ඉතින් මම තිරේ දාන්න මේ ආයතනවල දුරකථන අංක. ඔබ හෝ ඔබේ ආදරණීය කෙනෙකු මේ වගේ දරාගත නොහැකි හිස් බවකින්, වේදනාවකින් පෙළෙනවා නම් කරුණා කරලා මේ වගේ ආයතනයකට යොමු කරන්න. මොකද ජීවිතය කියන්නේ අතෑරීම නෙවෙයි. ජීවිතයට මූණ දීමයි වීරකම. ඉතින් ආදරණීය ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා. ඔබේ එක ෂෙයා කිරීමකින් කාගේ හරි ජීවිතයක් බේරගන්න මේක උදව්වක් වෙයි. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපිව Facebook වලින් බලන අය ඉන්නවනම් අපි ෆලෝ කරගෙන යන්න. ඉතින් ආයෙත් දවසක මේ වගේ අලුත් මාතෘකාවකින් හමුවෙමු. ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.